ඔන්න ඉතින් 90 දශකයේ එක්තරා දවසක රත්නපුර පුරවරයේ එහෙමත් නැත්නම් මැණික් පුරවරයේ සුන්දර ගම්මානයක ඉපදුන පොඩි කොළු පැටියෙක් වැඩිදුර ඉගෙන ගන්න කොළඹට එනවා. ඉගෙනගෙන ලොකු කට්ටක් කාලා ඒ වගේම තමයි ලොකු කැපකිරීමක් කරලා අමාරුවෙන් පුංචි මුදලක් හොයාගන්නවා. මේ පුංචි මුදල ආයෝජනය කරලා හරියටම 2000 වසරේ අප්‍රේල් 20 වෙනිදා අඩි 10.4ක් තරම්වත් නැති වීදුරු කැබිනට්ටුව තියාගන්නවත් ඉඩ නැති තරමේ චූටි කඩ කාමරයක අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්නවා. පුංචියට පටන් ගත්ත මේ ස්ටිකර් කඩේ කරපු එකම දේ තමයි ස්ටිකර් වලින් වාහනවල අංක තහඩු කපපු එක. ස්ටිකර් කපන්න පාවිච්චි කළෙත් රේසර් බ්ලේඩ් එකක්. මේ පුංචි කඩේට ලොකු වාහන නම් තිබුණේ නැහැ. තිබුණ එකම වාහනය තමයි මේ වාහනය. කාලයත් එක්ක පුංචි යතුරු පැදියකට ත්‍රිරෝද රථයකට වගේම හාහා පුරා කියලා රෝද 4කට මාරුනෙත් බොහෝ අමාරුකම් මැද්දේ. අපේ පුංචිම මුදලක් තියාගෙන ආරම්භ කරපු මේ ව්‍යාපාරය බොහෝ හැලහැප්පීම් මැද බාධා හා දුෂ්කරතා මැද තමයි හෙමින් සීරුවේ ඉස්සරහට ආවේ. ඒ ගමන සඳහා අසීමිත කැපකිරීම කරන්න සිදු වුණා. නිදි වර්ෂිත රැයවල් අපමණ තියෙන්නේ නැති. හරි වෙලාවට කෑමක් බීමක් නොගත් අවස්ථා ඕන තරම් තියෙන්නේ නැති. කඩේ පුංචි වුණාට වැඩ ටික හොඳට කරන නිසා කඩේට එන පාරිභෝගිකයෝ නම් දවසින් දවස වැඩි වෙන්න පටන් ගත්තා. ඒ වගේම තමයි වෙනස් විදියට හිතලා වෙනස් දේවල් කරපු එකත් මේ ව්‍යාපාරයේ දියුණුවට එක ලෙස බලපෑවා. ටිකෙන් ටික පුංචි ස්ටිකර් කඩේ ආදායම වැඩි වෙද්දී මේ කුලී කඩ කාමරයට සමුදීලා ටිකක් ඉඩකඩ තියෙන කුලී කඩ කාමරයකට පිවිසෙන්නත් හැකියාව ලැබෙනවා. පසු කාලීනව මේ කුලී කඩ කාමරය මිලදීගෙන තමන්ගේම බිම් කඩක් බවට පත් කරගන්නත් හැකියාව ලැබුණේ මේ ව්‍යාපාරයේ සාර්ථකත්වය නිසා. වාහනවල අංක තහඩු වැඩවලට අමතරව ත්‍රිරෝද රථ අලංකරණ වැඩ, ත්‍රිරෝද රථ අලංකරණ උපාංගලපිය වගේ දේවලුත් එකතු වෙමින් ව්‍යාපාරය තව තවත් වැඩි දියුණු වෙන්න පටන් ගත්තා. ඒ හදපු නම තමයි අද මේ විදියට දිදුලන්නේ. සමාජ මාධ්‍ය බලගත නොවූ කාලෙක පවා චාමර ස්ටිකර් මේ ශාස්ත්‍රයේ ඉහළින්ම වැජඹුණ ආයතනයක්. මුද්‍රිත මාධ්‍යයේ පළ වූ මෙවැනි දැන්වීම් වලින් ඒ බව වඩාත් තහවුරු වෙනවා. ඒ සියල්ලටම හේතුව චාමර ස්ටිකර් නිර්මාතෘ ඒ වගේම අධිපති චාමර ප්‍රියන්ත මහතාගේ තිබුණ කැපවීමේ මහන්සියේ උත්සාහයේ ප්‍රතිඵලයක් නිසාම නෙවෙයි. දූරදර්ශී ක්‍රියාපිළිවෙත නිවැරදි තීන්දුව తీරන ගැනීමේ හැකියාව වගේම තියුණු ව්‍යාපාර ඥානයත් මේ සියල්ලටම එක ලෙස බලපෑවා. ත්‍රිරෝද රථ නවීකරණ ශාස්ත්‍රයේ ප්‍රසිද්ධියට පත් වූ ව්‍යාපාරය ඉන්පසුව බස් රථ නවීකරණ ශාස්ත්‍රයට පිවිසෙනවා. බස් ස්ටිකර් බස් අලංකරණ වැඩ රැසක් ලංකාවට හඳුන්වා දෙමින් බස් රථ නවීකරණ ශාස්ත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයේ බවට පත්වන්නට චාමර ස්ටිකර් ආයතනයට හැකියාව ලැබෙනවා. ඉන්පසුව චාමර ස්ටිකර් ආයතනය වාහන නවීකරණ ශාස්ත්‍රයටත් පිවිසෙනවා. දුර පළාත් වලින් පැමිණෙන පාරිභෝගිකයෝ දවසින් දවස වැඩි වුණ නිසා ඒ පාරිභෝගිකයෝ ගැන හිතලා තවත් ශාඛා 5ක් පසු කාලීනව විවෘත කරන්නත් හැකියාව ලැබෙනවා. එතනින් සීමා නොවි ලංකාවෙන් පිටත ජාත්‍යන්තරයටත් ව්‍යාපාරය රැගෙන යන්න හැකියාව ලැබෙන්නේ ඩුබායි ශාඛාව විවෘත කරමින්. ඒ අපගේ දැක්ම මල්ඵල ගන්වමින්. මේ වන විට චාමර ස්ටිකර් ආයතනයට වසර 26ක් නවීන තාක්ෂණය, නවීන තාක්ෂණික උපාංග භාවිතා කරන ඒ වගේම තමයි සුපිරි පන්නේ වාහනවලට සේවාව ලබා දෙන ආයතනයක් ලෙස චාමර ස්ටිකර් ආයතනය හඳුන්වා දෙන්න පුළුවන්. සේවකීන් 200කට අධික සංඛ්‍යාවකට රැකියා ලබා දෙමින් ඔවුන් හරහා යැපෙන්නන් 1000කට අධික සංඛ්‍යාවක් ආවරණය කරන්නත් චාමර ස්ටිකර් ආයතනයට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි අනෙක් ආයතන අද අනුකරණය කරන වැඩ ගොඩක් ලංකාවට හඳුන්වා දුන්න ආයතනය විදියටත් චාමර ස්ටිකර් ප්‍රසිද්ධියට පත් වෙලා අවසන්. වාහන නවීකරණයේ අංක 1 ආයතනය බවට පත් වෙලා තියෙන්නේ අන්න ඒ හේතු නිසා. පසුගිය සම්මාන උළෙල රැසකදී අඛණ්ඩව සම්මානයන්ට පාත්‍ර වීමෙන් ඒ බව වඩාත් තහවුරු වෙනවා. දුවදරුවන් රැසකට රැකියා අවස්ථා ලබා දෙමින් චාමර ස්ටිකර් අධිපතිතුමා සිදු කරන සේවය හරහා රට වෙනුවෙන් ඔහු ඔහුගේ යුතුයකම ඉටු කර තිබෙනවා. අපි මානවත් 26 වන සංවත්සරයේ සමරන මොහොතේ වසර 26ක් පුරාවට අප සමග සිටි පාරිභෝගික ඔබට හදවතින්ම ස්තුතිවන්ත වන අතර ඉදිරියටත් උසස් තත්ත්වයේ විශ්වසනීය සේවාවක් ලබා දීමට චාමර ස්ටිකර් අපි සූදානම්.